අයිබෝන් සුබ දවසක්. ඊශ්‍රායල් G2G ප්‍රෝග්‍රෑම් එක යටතේ ඊශ්‍රායල් පෝර්ටල් එකේ දාලා තියෙන අලුත් ජොබ්ස් ටික ඔයාලා ඇප්ලයි කරන්න හැටි දන්නවද? එහෙම නැත්නම් තාම ඇප්ලයි කරේ නැද්ද? එහෙම නැත්නම් මෙන්න මේ විදිහට ඇප්ලයි කරන්න දන්න කට්ටිය ඒජන්සි ගානේ සල්ලි අරන් දුවන්න යන්න ලෑස්ති වෙන එපා. මෙන්න මේ වෙබ්සයිට් එකට යන්න SLBFE ඊට පස්සේ මෙතන ඔක්කොම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාරාංශයේ තොරතුරු ටික මෙතන දාලා තියෙනවා. හැම එකක්ම යන්න. ඔයාලට යන්න ඕනේ ඊශ්‍රායල් වල. මෙතන ඊශ්‍රායල් එක තියෙනවා. මේ තියෙන ඊශ්‍රායල්. මේකට ඊට පස්සේ online application for Israel G2G program කියන එක තියෙනවා. ඊට පස්සේ ඒකේ අවශ්‍ය යන්න ඕනේ ක්‍රමය මේකේ පහතින් පිළිවෙලින් තියෙනවා. හරිද? check මේකේ තියෙන්නේ ඔයාලගේ නම්බර් එක NIC මම හිතන්නේ national identity card number එක ඔබේ අයදුම් පත්‍රයේ සක්‍රිය හෝ අක්‍රිය තත්ත්වයන් පිළිබඳ සුදුසුකම් පරීක්ෂා කිරීම සැලකිල්ලට ගනු නොලබයි කියලා ගහලා තියෙන මෙතන ඔයාලා ID එක දීලා මෙතනින් යන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා read instructions. මොනවද instructions තියෙන්නේ? මේකේ තියෙන applications construction sector තියෙනවා. සිංහලෙන් කියවලා බලන්න මොනවද මොන categories වලද ගන්න කියලා. මෙතන තියෙනවා jobs available slot pay job categories තියෙනවා මෙතන. iron bar bend. ඒ කියන්නේ මම හිතන්නේ යකඩ නමන්නන් සහ bar bend නැහැ. plastering mason ඒ කියන්නේ මම හිතන්නේ කපරාදු මේසන් වල වෙන්නේ නැති 1504ක් තියෙනවා. shuttering carpenter 438ක් තියෙනවා. ඒ වගේම tile mason 104ක්. මෙතනින් කියලා ඔයාලට සිංහලෙන් සම්පූර්ණ පරීක්ෂා කරගන්න පුළුවන් කොහොමද මොකක්ද මොන වගේ වලට ඉල්ලන්නේ කියලා. ඊට පස්සේ මෙතන මේ තියෙන්නේ මේගොල්ලෝ ඉල්ලලා තියෙන workers like කියන categories ප්‍රමාණය සහ සුදුසුකම් මූලික සුදුසුකම් මෙන්න මේ ටික අනිවාර්යෙන් බලන්න. වයස අවුරුදු 25 45 අතර විතර. ඊට පස්සේ මෙන්න මේ වයස් සීමා ඉක්මවා නොතිබීම සහ ඔයාලා මේ ටික කියවන්න සම්පූර්ණ හොඳටම කියවන්න. එකපාරක් දෙපාරක් වගේ කියවන්න. මේකේ දීලා සැලරි එක දාලා තිනවා මාසික වැටුප ඇමරිකන් ඩොලර් 1644ක් ප්ලස් අධිකාල දීමනක් කියලා. හරිද? ඉතින් ඉන්නේ අවශ්‍ය වැදගත් තොරතුරු විතරක් නෙමෙයි ඔක්කොම කියවන්න. කම්බි මේමින් 1000යි, කපරාදු 2000යි, ෂටරින් 1500යි, සෙරමික් ටයිලට 2000යි. ඒ වගේ අවශ්‍ය කැටගරිස් දාලා තියෙන. ඊට පස්සේ මෙන්න මේකේ දාලා තියෙන මූලික පරීක්ෂණ සමත් අයදුම් කරන පූර්ණ පරීක්ෂණ සඳහා කටුබැද්ද පිටි ජාතික ආධුනිකත්ව කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය නයිට් එක දන්නේ නැති සමහරට ගොඩක් කට්ටිය කෝසස් කරපු ස්කිල් කරන කට්ටිය ගොඩක් දන්නා මේක. යමු ගන්නද මේ පරීක්ෂණෙනුත් සමත් වෙන්න ඕනේ කියලා ගහලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට මේ සුදුසුකම් තියෙනවා නම් මෙන්න මේ විදිහට යන්න. මොකද බොරුවට ඒජන්සි වලට ලක්ෂ ගණන් දීලා යනවට වැඩිය මේක ටිකක් ඔයාලට පිළිවෙලකට යන්න පුළුවන්. මේකේ තිබුණේ මොකක්ද අපි මේ ගියේ මේක ඇවිල්ලා කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එක. ඊට පස්සේ මේකේ තියෙනවා රිනෝවේෂන් සෙක්ටර් එක. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා රිනෝවේෂන් ජොබ්ස් කියන්නේ මොනවද කියලා. රිනෝවේෂන් කියන්නේ නැවත අලුත් වැඩියා කරන වගේ දේවල්. ඊට පස්සේ බලන්න මේකේ තියෙනවා ජෙනරල් වර්කර්, සෙරමික් ටයිල් වර්කර්, ඊට පස්සේ ප්ලාස්ටරින් වර්කර් රැකියා. හරිද? ඒකේ දාලා තියෙන්නේ පොදු වැඩ. සාමාන්‍ය ජෙනරල් වර්ක් කියන්නේ පොදු වැඩනේ. ඊට පස්සේ මෙන්න මේ ටික අනිවාර්යෙන් පිළිවෙලකට හිමීට කියවන්න. මොනවද තියෙන කරන්න අවශ්‍ය වැඩ කියලා. ඊට පස්සේ ඒකේ තියෙන කපරාදු වැඩ, සෙරමික් ටයිල් වැඩ එහෙම කියලා තියෙනවා. ඉතින් වයස් සීමාව සාමාන්‍යයෙන් අරකේ ගානමයි වෙන්නේ 25 45 අතර වෙන්න ඕනේ. ඊට පස්සේ මේක නම් පොඩි විශේෂ දේවල් කීපයක් කියලා තියෙන තෝරගෙන රැකියා ගන්න උපරිම දක්ෂතාවයේ තිබිය යුතු සියලුම රටවල් සඳහා බලංගු ගමන් බලපත්‍රයක් තිබිය යුතු ශ්‍රී ලංකන් පුරවැසියෙකුට ඒ ටික තියෙනවා. ඒක අනිවාර්යෙන් හිමීට කියවන්න. මේක මෙහෙමයි. ඉතින් හරියට මේ ක්‍රමයේ කරගත්තොත් ඔයාලට මම හිතන්නේ අවම වියදමකින් යන්න පුළුවන් වෙන්න ඕනේ මේක මේ රජයෙන් දීලා තියෙන ඒ කියන්නේ අර G2G ප්‍රෝග්‍රෑම් එක හරහා නිසා
ඔයාලට වැඩි මුදලක් යන්නේ නැතු වෙයි මං හිතන්නේ. මං දන්නේ හරියට මේකේ ගාන එක. ඔයාලා කතා කරගන්න ඕනේ මේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් සමග. ඊපස්සේ මාසික වැටුප් මෙතන දාලා තිනවා NIS 646,443යි ගාණක් ප්ලස් අතිකාලත් එක්ක. කොන්ත්‍රාත් කාල සීමාව මාස 63යි. හරිද? ඒකේ හැමෝටමත් නැහැ. මේකේ ගොඩක් තියෙන කන්ස්ට්‍රක්ෂන් සයිඩ් එක සහ ඔව් කන්ස්ට්‍රක්ෂන් සයිඩ් එකෙත් ස්කිල්ස් කීපයකට විතරයි. කියන්නේ වෙල්ඩර්ස් ඊට පස්සේ ඉලෙක්ට්‍රීෂියන් නම් මන නැහැ. ගොඩක් තියෙන ජෙනරල් වර්කර් ඊට පස්සේ කාපෙන්ට්‍රි ෂටරින් විතරයි. ඊට පස්සේ ප්ලාස්ටරින් වැඩ කරන කට්ටිය පොටි අදින නම් ඒ වගේ කේස් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් පැහැදිලිව මේ ටික කියන්න, පැහැදිලිව බලන්න. බලලිවල ඒ විදිහට මේකේ තියෙන ස්ටෙප් බයි ස්ටෙප් හරහා ඔයාලා ගිහිල්ලා ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. මෙන්න මේකේ තියෙනවා මේ සිංහලෙන් යන්න දෙමළෙනුත් තියෙනවා. ඒ වගේ මෙන්න මේ දෙක තමයි තියෙන දැනට තියෙන මේකේ මේ කන්ස්ට්‍රක්ෂන් සයිඩ් එකේ තියෙන දෙක. කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එක සහ රිනෝවේෂන් සෙක්ටර් එක. හැබැයි මේක බොහෝ දුරට මේක හොඳ වෙයි. මොකද දන්නවද මේක ටිකක් කන්ස්ට්‍රක්ෂන් අලුතින් පටන් ගන්න දේවල් සහ මේකේ තියෙන්නේ පරණ කැඩලා බිඳලා ගිය දේවල් නැවත අලුත් ඇඩියා කරන කතන්දරයක්. ඉතින් ඒක නිසා බලන්න ඔයාලා කැමති එකක් තෝරාගෙන ඒ දෙකෙන් ඕන එකට ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන්නේ remove web application ඔබට අවශ්‍ය නම් මේක අහක් කරගන්නත් පුළුවන්. ඔයාලා මොකක් හරි ප්‍රශ්නයකට අයින් කරගන්න අවශ්‍ය නම් ඔබේ වෙබ් ඇතුම්පත ඉවත් කර ගැනීමට උපදෙස් කියවන්න කියලා තියෙනවා. මෙතන ඔක්කොම අදාළ දේවල් සම්පූර්ණ විස්තර දාලා තියෙනවා. හරිද? මෙතන ක්‍රියාවලිය ඔක්කොම වෙන විදිහ කියන හිමින් සැරේ කියවන්න. කියවලා ඔක්කොම මේ ටික පුරවලා ඉවතලා send verification code එක මෙතනින් ආවට පස්සේ ඔයාලට පුළුවන් ඒක අයින් කරගන්න. ඒ වගේම මෙතනත් බලන්න. මෙතනින් ඔයාලට පුළුවන් ආයතන පුතේ සක්‍රිය හෝ අක්‍රිය තත්ත්වය ලියාපදිංචි කිරීම ලියාපදිංචි පරීක්ෂා කිරීම සැලකිල්ලට ගනු නොලබයි කියලා ගහලා තිනවා. ඒක නිසා ඔයාලට මෙතනින් ඔයාලගේ ID number එක ගහන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලට හැමදේම පරීක්ෂා කරගන්න පුළුවන්. එහෙනම් සුබ දවසක්. කලබල වෙන්නත් එපා. ඒජන්සි ගානේ දුවන්නත් එපා. සල්ලි නාස්ති කරගන්නත් එපා. ඒක නිසා මේක හොඳට කියවලා බලලා ඔයාලට පුළුවන් ඔන්ලයින් ඇප්ලිකේෂන් එක දාන්න. එහෙනම් ඔබට සුබ දවසක්.